දුරට පේන විදිහට දන්නේ මට නම් පේන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පුටුවේ වාඩි වෙලා ඉන්නවා. මාස දෙකක් බන්ධනාගාර දෙක උසාවි දෙක නඩු පැවරුවා තරඟෙට නඩු පැවරුවා මුලාසනේ මන්ත්‍රීතුමා. නඩු දැම්මට කමක් නැහැ. වැරදිකාරෝ කරන්නත් ඕන. හොරු අල්ලන්නත් ඕන. හැබැයි ගා ගන්න නැතුව බාත්රූම් එක හදලා එළිය ජරා කරන්න නැතුව බාත්රූම් එකේ ජරා කරා නම් හොඳයි. අනිල් වික්‍රමසිංහ මහත්තයා ගෑස් එකේ නායකයා අපේ නෝනට එන්න කිව්වා. ඉතින් ගෑස් එකේ නායකයා එන්න කිව්වම මං ඡන්දෙ ඉල්ලලා රනිල් වික්‍රමසිංහ මහත්තයා හම්බෙන්න අපේ නෝනා ගිහිල්ලා තියෙනවා. හැබැයි නෝනා ගියාට නෝනා කියන එකද රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නෝනා කියන එක වත් කරන්නේ අපේ නෝනා කියන එක කරන්නේ කෙසේ වෙතත්. වඳුරංගෙන් බණ අහලා ජේතවනාරාමයට ගල් ගහලා නිරංජනා නදිනුත් එගොඩ වෙච්ච මිනිහ රනිල් වික්‍රමසිංහ කියන්නේ. දැන් රනිල් වික්‍රමසිංහ මේ මගේ බිරිඳ කියන ඒවා කරන්න මගේ බිරිඳ කියන දේ කරන මිනිස්සු නෙවෙයි රනිල් වික්‍රමසිංහ. මන් දන්න විදිහට රාජ්‍ය සේවකයන්ට වාහන බලපත්‍ර වාහන ගෙන්නන්න දීපු බලපත්‍ර 20000ක් තියෙනවා. ඒකට තාම ආණ්ඩුවේ කිසිම උත්තරයක් දීලා නැහැ. මේ වාහන ගෙන්නන බලපත්‍ර වලට මොනවද කරන්න කියලා. වෛද්‍යවරු නම් ප්‍රයිවට් කරනවා. තව පරිපාලන සේවය අයට මොනවා හරි හම්බෙනවා. වටගල අපේ ඇමතුමා ඔබතුමා කතා කරන්න ඕන ප්‍රශ්නයක් මේ. විනිශ්චයකාර මහත්තුරු මහත්මීන්ට මොනවද හම්බෙන්නේ? විනිශ්චයකාර මහත්තුරු මහත්මීන්ට බලාපොරොත්තු වෙන්නේ මේ තියෙන බලපත් වාහන පොමිට් එක විතරයි. වැටුප් වැඩි කරන්නේ ඔය වැටුප. ඔය වැටුපට ගිහිල්ලා වාහනයක් ගන්න බෑ. ඕගොල්ලෝගේ ගණන් වලට. ඒවා එකතු කරන්නේ මැරෙනකම් වැටුප් වැඩි වෙච්ච ඒවා. ඈ සීට්ටුවක් දාන්න වෙනවා මැරෙනකම්. වාහනයක් ගන්න වැටුප් වැඩි වෙච්ච වැටුපේ. අලිමංකඩ ලුණුලේවාය කර්මාන්ත රාජ්‍ය ඇමති හැටියට අලිමංකඩ ලුණුලේවාය මන්නාරම ලුණුලේවාය මගේ යටතේ තිබ්බේ. අපි ඉන්න කාලේ ලුණු තිබ්බද? ලුණු නැති වුණාද? ಉಪ್ಪು ಇಲ್ಲ ಅಂದ ಕಾಲத்தில் ಉಪ್ಪು ಇಲ್ಲ ಉಪ್ಪು ಇರಿಂದದಿ ನಲ್ಲಮ ಇಪ್ಪ ಉಪ್ಪು ಇಲ್ಲ ಒಣ್ಣುಮಿಲ್ಲ දැන් මොනවත් නැහැ. ඒක නිසා ලුණු දෙන්න බැරි නම් බෑ කියන එක පිළිගන්න. මේ ඉතිහාසයේ ඉඳන් සුද්ද ගහන වෙලාවේ උඩරට ඌව වෙල්ලස්ස අල්ලන වෙලාවේ දකුණේ මිනිස්සු ගියේ උඩට ලුණු අරගෙන ගියේ දකුණේ මිනිස්සු තමයි අදත් බදුල්ලා මොනරාගල පදිංචි වෙලා ඉන්නේ ලුණු ගෙනිච්ච මිනිස්සු. මේ රටේ කවදාක්වත් ලුණු නැති වුණේ නැහැ. ඉතිහාසයේ සුද්දගේ කාලේ ඉඳන් මේ රටේ ඉංග්‍රීසියෙන් උඩරට අල්ලපු කාලේ ඉඳන් ලුණු නැති වුණා. නමුත් මේ ආණ්ඩුව ඇවිල්ලා ලුණු නැති වෙලා තියෙන ඒක ඕගොල්ලෝගේ දුර්වලකම. ඒක පිළිගන්න. ඒ කාලේ පොළොන්නරුවේ ඔයා කොහමද රඟපෑවේ? ඔයාට ඔය මනාප ලක්ෂ ගණන් ආවේ නිකන් නෙවෙයි අපේ අරගලේ ඉඳා. නැත්තම් ඔයාට කොහෙන්ද ලක්ෂ ගණන් එන්නේ? ඔයා පළාත් සභාවටත් එන්න බැරුව හිටපු කෙනෙක් සරත්. අපි නොදන්නවද සරත්? මේ ඉස්සරහා ඉන්න මේ උගත් බුද්ධිමත් මහාචාර්ය ආචාර්යවරුන්ට වැඩිය අපිනුත් දෙයක් ඉගෙන ගන්න පුළුවන්. මොකද ලාල්කාන්ත ඇමතුමා. අන්න ඔබතුමාට ඕනේ මේ අධිකරණ ඇමති පුටුව තමයි. අතන නියෝජ්‍ය ඉඳලා වැඩක් නැහැ. අපිත් හිටියා සමහර ඇමතිවරු ගාව නියෝජ්‍ය. අපිට හම්බෙන මගුලක් නැහැ. අපි රාජ්‍ය නියෝජ්‍ය හිටියාම අපි දන්නවා.